ඒකති අර ගොඩක් අර මේ දැන් කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි අර ඉන්න මමෙක් හිටියට කමක් නැහැ. ඒක අර ලොක්කොට යව මේ හිර කරගෙන මේ ඉන්න එක තමයි නතර කරන්න ඕනේ. මම ඉන්නවා නම් ඒ මම කියන එකට ඊට දෙන්න. හොඳ හරි නරක වෙන හැටි ඒක බලන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඒක දිහා බලා ඉන්න. ඊට පස්සේ ඒක බලා ඉන්නකොට අවබෝධ වෙනවා තවත් මේක තවත් අවබෝධ වෙනවා ඒ ක්‍රියාවලිය. එතකොට අර මම කියන එක ඊතරම් ලොකුවට අර අවබෝධයට තවත් පැහැදිලිව අවබෝධය කරාවාම ඒ මම කියන ඒක මේ ලොකු වගේක් නැතුව ඒක නිකම්ම මේ බොඳ වෙලා වගේ යනවා. මේ ඒකට ඉතින් අර හොඳ වෙන්න මම කෙනෙක් ඉන්නවා කියන එක හරි නරක වෙන හරි ඒ මමව ආරක්ෂා කරන එක නතර කරලා ඒ මම ඔය අතල්ලා දාන්න. එයාට එයා විදිහට හැසිරෙන්න. ඒත් එක්කම ඒ දිහා බලාගෙන ඉන්න. එතකොට ඒක තව අවබෝධ වෙනවා. දැන් අර එතන දැන් මේ හිතන්නකෝ මේ මාළුවෙක් ඉන්නවා කියලා. මේ මාළුවා මේ පීනන්න දෙන්නේ නැතුව මේ අල්ලගෙන ඉන්නවා. ඒ වුණාට ඒ මාළුවා පීනන්නේ කොහොමද කියලා වතුරට දැම්මම නේද පේන්නේ. ඒ මාළුවා පීනන හැටි, ඒ වරල් ගන්න හැටි, හැරෙන හැටි, ඒ හැමදේම පේන්නේ මේ වතුරට දැම්මම. ඒ මාළුවා වහගන්න කොටු කරන්න මාරුවාගේ ස්වභාවය අඳුර ගන්න බෑ. සමහර එහෙමයි කියන්නේ. දැන් ඒ වගේ අර හිතම අතාරින්න ඕනේ. මම හිතියට එහෙම කවන්නේ. ඊට පස්සේ ඒක හැසිරෙන හැටි බලන්න ඕනේ. ඒ බලන එකත් එක්ක තව අවබෝධ වෙනවා. දේවල්. ඒ අවබෝධය තව අර බොර වතුර පැහැදිලි වෙනවා වගේ තව මේ අඩිය පේනවා ඊට පස්සේ. එහෙම.